ජීවිතේ හැම තැනකදීම අපි ඔක්කොම බිමට වැටෙනවා. ඔව් මම දන්නවා උඹට දැන් දැනෙන දේ. උඹේ මූණ සමතලා වෙන්නම උඹ බිම ඇදගෙන වැටෙනවා. උඹට සමහර දාට පට්ටම මෝඩෙක් වගේ තනුණා වගේ හැඟීමක් දැනේ. හැබැයි බොක්ක ඒක අවුලන්නේ. ඒක තමයි මේ ගේම් එකේ හැටි. තීරණාත්මක මොහොතක් ආවම එක්කෝ උඹ ඒ මොහොත පාලනය කරන්න ඕනේ. එහෙම නැත්තම් ඒ මොහොත උඹව පාලනය කරනවා. නිකමට හිතපන් තව අවුරුදු 20කින් උඹ ආපහු හැරිලා බලද්දී මම එදා ගේම ගැහුවනම් අද කොතනින් දීවිද? එදා මම අතහැරි නැත්තම් මොනවා වෙයිද කියලා හිතේතු දුක්ෙන් ඔබ කැමතිද? නෑනේ. සමහර විට ඔබ මේ විදිහේ ජීවිතෙන් ගොඩක් බැට කාලා ඇති. උඹට හිතෙන්නේ නැති දැන් ගේම් එක ඉවරයි කියලා. හැබැයි මම උඹට එක දෙයක් කියන්න. උඹ අතහරිනකම් කවදාවත් මේ ගේම් එක ඉවර වෙන්නේ නැහැ. ජීවිතේ උඹට පට්ටම දරුණු පාරවල් ගහයි. ඒවට මාර විදියට උඹ රිදී. හැබැයි ඒ වේදනාවෙන් පැනලා දුවන එක අදම නවත්තපන්. වේදනාවක් නැත්තම් ජාග්‍රහණයක් නැහැ. ජීවිතේ උඹව බිමට සමතලා කරන හැම වෙලාවකම උඹ නැගිටලා කියපන් මම දිනනකම් මේක ඉවර වෙන්නේ නැහැ කියලා. මෙන්න මේකයි උඹ හදාගන්න ඕන මයින්ඩ්සෙට් එක. උඹ මොකක් හරි ගොඩනගාගත්ත ප්ලෑන් එකක් අවුල් ගියාද? හොඳයි. අපි අලුත් ප්ලෑන් එකකට ફોකස් කරමු. උඹේ ප්‍රොමෝෂන් එක හම්බුන්නේ නැද්ද? හොඳයි. තව දිනුවෙන් උඹට කාලය හම්බෙලා තියෙනවා. උඹ පෙරදුනාද? හොඳයි. අපි ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා. උඹට තාමත් හොඳයි කියලා කියන්න පුළුවන් නම් ඒක තේරුම උඹ තාමත් ජීවත් වෙනවා කියන එකයි. ඒ කියන්නේ උඹ ඇඟේ තාමත් ගේම ගහන්න හයිය තියෙනවා. ඉතින් නැගිටපන්. ගිහින් ඇටැක් කරපන්. මම උඹට බොරු කියන්නේ නැහැ. මම කැමතියි මේක ඉස්සරහට යන්න මේක ලේසි මේක පට්ට මේක ඊසි කියලා කියන්න. හැබැයි ඒක පට්ටපල් බොරුවක්. මේ ගමන ලේසි නෑ. උඹේ ජීවිතේ හරියන්න කලින් අනිවාර්යෙන්ම පට්ටම නරකතර හැරෙනවා. මිනිස්සුම ප්‍රතික්ෂේප කරයි. මේ ගමන උඹව අඬවයි. උඹව අඳුරුමු තැන් වලට ඇදලා දායි. උඹට හිතෙයි ඇති මට බෑ මම අතහරිනවා කියලා. හැබැයි මතක තියාගනි පල්ලෙහාට යන්න නැතුව කවදාවත් මේක උඩට එන්නේ නැහැ. උඹේ ඇඟ ඇතුළේ ඉන්නේ දඩයක් කාර්යව එළියට ගනි. මොකක් හරි ප්‍රශ්නයක් ආවම අපි ඒක ජයග්‍රහණය කරනවා. මොකද සිංහයෝ අඬන්නේ නැහැ. සිංහයෝ අතහරින්නේ නැහැ. උන් කරන්නේ දඩයන් කරන එක. උඹ නියම දඩයක් කාරයෙක් නම් උඹ ඔරලෝසුවේ වෙලාව දිහා බලබලින්නේ නැහැ. උඹේ දඩේම අල්ලගන්න කම්ම ඒ පස්සෙන් පන්නනවා. ජීවිතේ ලේසි වෙන්නේ නැහැ. කවුරුත් උඹට නිකන් දේවල් ගෙනත් දෙන්නෙත් නැහැ. සාර්ථකත්වයේ තීරණය වෙන්නේ අන්තිම මොහොතේ නෙවෙයි. කවුරුත් බලන්නේ නැති වෙලාවේ. උඹ පරදින එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අතහරින එක කවදාවත් උඹේ විකල්පයක් කරගන්න එපා. ජීවිතේ උඹ කොහොම බිමට දැම්මත් වැඩක් නැහැ. වැදගත් වෙන්නේ උඹ ආයෙ නැගිටිනවද කියන එක විතරයි. හැමදාම උඹ උපරිමයෙන්ම බැට් එක වැනුවොත් සමහර විට උඹට ඒක වරදී. හැබැයි වැදුණු දවසට බෝලේ ග්‍රවුන්ඩ් එකනුත් එළියේ. මචන් ජීවිතේ පස්සට යෑමක් කියන්නේ සුපිරිම ඉදිරියට යෑමකට හදන පදනමක් විතරයි. අදම නැගිටපන්. ගිහින් උඹේ ගේම ගහපන්.